මේ තියෙන්නේ මේ විදේශ රටක හදපු යෝගට් එකක්. මේ යාළුවා මේක මේ විදිහට තමයි හදලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ ස්ටිකර් එකක්. මේක උස්සලා මෙහෙම ගලවන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ස්ටිකර් එක මෙහෙම ගලවන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇතුලේ තමයි මේ හැන්ද තියෙන්නේ. ගොඩක් අර බෝතල් වල දාලා එහෙම දෙන එක මේ විදිහට තියෙන මේකෙන් සීල් වෙලා තියෙන්නේ මේකෙන් මෙහෙම මේ වගේ. ඒකට මේක ගැලවුවම මේක පැත්තකින් තිබ්බා. ඊට පස්සේ තියෙනවා මේ හැන්ද. මේ තියෙන්නේ මේ හැන්ද මේව දෙකට නවලා දාලා තියෙන්නේ මේ විදිහට. එතකොට මේක දූවිලි වදින්නේ මොකුත් නැහැ. ඒගොල්ලෝ ඒක ක්ලීන් කරලා දාලා තියෙන්නේ. එතකොට මේ විදිහට මේක මෙම කොට කරලා තියෙන්නේ. මොකද ඒක නවලා මේකට දාන්න පුළුවන් වෙන්න. මේ තියෙන්නේ මේ විදිහට. මට මේව ගත්තා. මේ වගේ දිගෑරලා තමයි ගන්න තියෙන්නේ. එතකොට මේකේ කිසිම දූවිලි වැදීමක් වෙන්නේ නැහැ. ආහාර සුරක්ෂිතතාව කියන්නේ මේක තමයි. එතකොට මේක මේ විස්තර ටික මෙතන උඩ තියෙනවා. මේකේ අර පැක් එකේ ලොකු පැක් එක ටික ලොකුවටත් පේනවා මෙහෙම කරාම. මේක ටිකක් මේ විදිහට තියෙන උසට. ඒක තමයි මට පෙන්වන්න ඕනේ. මේ වගේ මේ අපිට කරන්න පුළුවන් ඒ නිෂ්පාදකයෝ මේ වගේ ඒවා උත්සාහ කරලා බලන්න ඕනේ. ඊට පස්සේ මේ අර සාමාන්‍ය විදිහට කප් එක තියෙනවා. මේක තමයි විශේෂ තියෙන්නේ. මේකට ලොකු වියදමක් යන්නෙත් නැහැ. අර බෝතල් වල එක එක අතින් ගණන් කර දෙන්න ඕනත් නැහැ. කඩේට ගියම මේක ගත්තා. එතකොට මේ පැක් එකේ මේක එනවා මෙහෙම. මේ තියෙන්නේ. මේක ලස්සනට තියෙනවා. මේ විදිහට අපේ අයිස්ක්‍රීම් යෝගට් හැම දෙයකදම පාවිච්චි කරන්න පුළුවන් මේ සිස්ටම් එක. ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. නැත්තම් අර බෝතලයක දාලා දූවිලි අත ගන්න අත් වලින් දෙනවා. ඊට පස්සේ ළමයි ඒක දූවිලිත් එක්කම ළමයිත් කනවා. ඊට පස්සේ ගෙලින්ම හොස්පිටල් තමයි ඊළඟ දවසේ. මේක එහෙම නැහැ. අපි වැඩ කර ඉන්න ගමන් වුණත් මේක ගත්තා. මේ ස්ටිකර් එක ගැලවුවා. මේක ඇතුලේ තියෙන හැන්ද ගත්තා. මේ විදිහට අතින් අල්ලන්න ඕනත් නැහැ. මේක මෙහෙම කරලා මේ වගේ මේ තියෙන්නේ. මම දිගෑරියා ගත්තා. ඕක තමයි පොඩි දෙයක් තියෙන්නේ. ලොකු කතන්දරයක් නැහැ. නමුත් මේකෙන් සෑහෙන සමාජ ජීවිතයක් ආරක්ෂා වෙන්න පුළුවන්.